අද වීඩියෝ එක මම අරගෙන ආවේ අපේ ගෙදර තිබ්බ පින්කමක් ගැන. ඉතින් අද වීඩියෝ එකේ මම හදපු කෑම බීම වගේම අපේ ගෙදර මේ පින්කම මොකටද තිබ්බේ කියන එකත් මම අද කියනවා. ඉතින් හැම අවුරුද්දකම මේ පින්කම අපි කරනවා. අදට අවුරුදු 4ක් තිස්සේ අපිට පුළුවන් උපරිමයටම අපි මේ දේ කරනවා. ඉතින් අද මේ පින්කම කරන්නේ මගේ අම්මා වෙනුවෙන්. මොකද මගේ අම්මා නැති වෙලා අදට අවුරුදු 4ක් වෙනවා. ඉතින් අපි 7 දවස් 3 මාස අවුරුද්ද වගේම හැම අවුරුද්දෙම මේ වගේ දානයක් පන්සලට පූජා කරනවා. ඉතින් ගෙදරට වඩම්බලා වගේම පන්සලටත් දාන පූජා කරනවා. මේ 4 වෙනි අවුරුද්දේ දානමය පින්කම සඳහා තමයි මම දැන් මේ සූදානම් වෙන්නේ. ඒකට අවශ්‍ය කැවිලි කීපයක් හදාගන්න. ඉතින් මම ඥාන කතයි පොල්කේකි ඒ වගේම හත්කේක් හැදුවා. වටලප්පමුත් හැදුවා. මුලින්ම දානට කලින් මේක සූදානම් කරගත්තාම ලේසි හින්දා මම දවස් දෙකකට විතර කලින් මේ කෑම ටික හදන්න පටන් ගත්තා. ඒ මුලින්ම මම හදන්න යන්නේ අපේ ඥාන කතායකට ඕන මිශ්‍රණේ. ඉතින් මේ විදිහට සීනි බටරුයි හොඳටම බීට් කරලා ඒකට අපි පිටි දාලා මේ විදිහට මික්ස් කරනවා. ඉතින් අපේ අතේ නොඇලෙන පදම වෙනකන් අපි මේ බෝලේ හදා ගන්න ඕනේ. අතින් අනන එක තමයි හොඳම. මොකද අපිට අතින් ඇනුවේ නැත්තම් හරි පදම ගන්න බැරි වෙනවා. ඒ හින්දා මම මේ වගේ හැමදේම මේ හොඳට මික්ස් කරලා පිටි දදා අපේ අවශ්‍ය පදම වෙනකම් මම අනාගත්තා. ඉතින් ඥාන කතාවල අවශ්‍ය හැඩේ ගන්න ඕනේ හින්දා මේ වගේ පිටි බෝලේ හදලා මම ටික වෙලාවක් ඒක තිබ්බා. දැන් මම සූදානම් වෙන්නේ මගේ වටලප්පන් එක හදාගන්න. ඉතින් සීනි එක එහෙම කැරමල් කරලා මේ වගේ වටලප්පන් එකත් හදාගත්තා. හැමෝම ඉතින් වටලප්පන් හදන්න දන්න හින්දා මම ෆුල් වීඩියෝ එකක් නම් ගෙනාවේ නැහැ. ඉතින් මේ වගේ වටලප්පන් එකත් මම රෙඩි කරගත්තා. ඔන්න දැන් භාජනයක් අරගෙන ඒකට මම හදාගත්තු වටලප්පන් එක මේ විදිහට පෙරා ගත්තා. එතකොට ඒකේ තියෙන කුරුඳු පොතු ඒ වගේ දේවල් පෙරිලා යන්නේ නැති වෙන්න තමයි මේ විදිහට කරන්නේ. මම කිලෝ 2ක වටලප්පන් එකක් තමයි හදාගත්තේ. ඉතින් මම මේ වගේ ට්‍රේ වලට මගේ වටලප්පන් එක දාගත්තා. ඊට පස්සේ oven එක ප්‍රී හීට් කරලා මේ විදිහට මම කුක් වෙන්න දැම්මා. ඔන්න දැන් ඥාන කතා එකත් රෙඩි. මේ කෑම ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මේ ඊළඟ දවසේ ඉතින් ධර්මදේශනාව මේ විදිහට ආරම්භ වෙනවා. මම මෙතනින් එහාට කතා කරන්නේ මොකද අපේ පූර්වාරාම විහාරාධිපති සුමන හිමියන්ගේ මූලිකත්වයෙන් තමයි මේ ධර්මදේශනාව මේ පින්කම් පැවැත්ුනේ. ඉතින් මේක ශ්‍රවණය කරන්න මම මේ විදිහට නිහඬ වෙනවා. තියම්පේ ධම්මං සරණං ගච්ඡාමි තියම්පේ සංඝං සරණං ගච්ඡාමි තියම්පේ බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පේ ධම්මං සරණං ගච්ඡාමි තතියම්පේ සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ධර්ම ශ්‍රවණයට මත්තෙන් සියලුම දෙනාට සේවන කරමු. ඉතේ විසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කරිතු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම්
අහිතිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදි ධම්මෝ විඤ්ඤෝහිනි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුබ්බලා ඒස භගවතු සාවක සංඝෝ ආවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාමි වන්දාං චේතියං සබ්බං සබ්බනානි සුඛිතං ශාරීරික ධාතු මහාබෝධි බුද්ධ රූපං සකලං සදයස මූලේ නිසින්නෝ සබ්බාරිජ්ජයන් කාමතෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදකං නේතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා ආන්තිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සුගන්ධං සීතලං පප්පං ප්‍රසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්නාතු මුත්තමං අධිවාසේතුනෝ බන්තේ කිලාන පච්චයං මිමං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං නාගවල්ලේ දලෝකේ තං තුන්න භෝග සමාහිතං තාම්බූලං පටිගන්නාතු පදං භෝගේ සාරත්වදිත්තේන දීපේන තමදංසිනං තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝගං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං වන්දේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පසින් පූජයාමි සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං නිදායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශභාවං අධිවාසේතුනෝ බන්තේ සම්බන් සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මනකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මනකතං අච්චයං කමමේ ධම්ම සම්දිස්තික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මනකතං අච්චයං කමමේ සංඝ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस सुनन्तो सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිබ්බාන පරම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණධර්ම පින්වත්නි සෑම සියලු දෙනාම තිසරණ සහිත පන්සීලේ සමාදන් වෙලා තුනුරුවන් වන්දනාමාන කරගෙන බලාපොරොත්තු වන්නේ සූදානම් වන්න ඔබේ නමින්
වසර 4කට පෙර නිදනක් ප්‍රාප්ත වූ එච් නාලිනී අදනී භාර්යාවට දරුවන්ගේ ආදරණීය මෑණියන්ට ඥාතිවරුගේ කෘත්‍යයට පින් අනුමෝදන් කිරීමේ ඇතුළු විජය සුන්දර පීරිස් එමාන්පාල් පින් අනුමෝදන් කිරීම මේරි ඇටිල්ඩා මෑණියන් පින් අනුමෝදන් කිරීම එඩ්වින් විජේසිංහ යානන් පින් අනුමෝදන් කිරීම ලියනගේ රොසලින් නෝනා ඇතුළු වංශ පරම්පරාගත මියගිය සියලු ඥාතීන් සිහිපත් කරගෙන සුජීව සිටින්නා වූ දූදරුවන් ඥාතීන් විදියට එකතු පාදාවලා මේ ආකාරයෙන් ධර්ම දානමය පින්කම සිද්ධ කරගෙන එඩු දැසන විහාරස්ථාන වස්තුම සංඝ දක්ෂිනා පින්නවල පැන් වඩා පුණ්‍යානුමෝදනා කිරීම පින්කමේ සමාරම්භ අවස්ථාවේදී උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කිරීම බලාපොරොත්තු සූදානම් සදා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ නිවසියන් ආදරණීය මෑණියන් සුජීව සිටියේදී පින්කම් සිද්ධ කරන්න දුනා. ඉතින් මේ පරිලෝකියාට පස්සේ අද දවසේ 3 මාසෙන් වාර්ෂිකව මෙම නිවස කේන්ද්‍ර කරගෙනත් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙනත් දාන ආදී පින්කම් සිද්ධ කරගෙන පින් අනුමෝදන් කිරීම සිද්ධ කළා. ඒ වගේ වාර්ෂිකව විහාරස්ථානයේ සිද්ධ කරන කටන පින්කම් ආදී අවස්ථාවන්නේ මේ තේරුව නියෝජනය කරගනිමින් ඒ පින්කම් වලට සහ සම්බන්ධ වෙලා අදදී මෑණියන්ට තමන්ටත් ඒ පින් අනුමෝදන් කිරීම සඳහා සහ සම්බන්ධ වෙලා කටයුතු කරන වාසනාවන්ත පින්වත් පිරිසක් හැටියට මම තිබෙනවා. එසේනම් කල්පනා කරගන්න ආදරණීය මෑණි කෙනෙක් වෙනුවේ සුජීව සිටියේදී ආදරණීය ස්වාම පුරුෂයා වෙනුවේ ඒ වගේම දීනි අනිකුත් ඥාතීන් තමන්ගේ මෑණියන්ට කරන්න පුළුවන් යුතුයකම් සියල්ල සිද්ධ කරන්න. නමුත් මේ ගියාට පස්සේ අපේ භෞතිකමය වශයෙන් ආහාර පාන දුම් කරුණු බේත් සිවක් අතින් අර දෙන්න පුළුවන් කමක් නැහැ. දෙන්න පුළුවන් එකම එක දේ තමයි මේ ආකාරයෙන් ඉඩක් ලැබෙන අවස්ථාවකදී දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගෙන ඒ ලද ආනිසංස ධර්මයන් අනුමෝදන් කරන්න. ඒ යුතුයකම තමයි ඔබ විසින් මේ අවස්ථාවේ තුනාත ධාරේ චරාත ධම්මේ කියන අවවාදයේ පිළිතුලා මනමින් ධර්ම ශ්‍රවණය කරගෙන මතක තබාගෙන එදිනදා ජීවිතයේ ධර්ම කාරණා ආයෝග දාගෙන කියන මේ ධර්ම අවවාදයේ පිළිතුලා සිදුනා ධර්ම ශ්‍රවණය කර. පසුදින තිබ්බ හීල් දාණයට අවශ්‍ය ආහාර පාන ටික මම මේ විදිහට තනියම පිළිවෙල කරගත්තා. ඉතින් මගේ අතින්ම හැම අවුරුද්දෙම මේ විදිහට මේ ආහාර ටික පිළිවෙල වෙනවා. ඉතින් මේ විදිහට මම සාදාගත්තු ආහාර ටික පන්සලට රැගෙන යන්නත් දැන් සූදානම් වෙන්න ඕනේ. ඉතින් ගොඩක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් මට පුළුවන් විදිහට මේ විදිහට පිළිකරත් සූදානම් කරගෙන පළතුරු කැවිලි එක්ක මම දැන් අරගෙන යනවා. ඉතින් thank you for watching. මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න අමතක කරන්න එපා.